අපි මේ වීඩියෝ එකෙන් කරන්න යන්නේ සමාන්තරාශ්‍රයක සම්මුඛ කෝණ සමානයි කියලා ඔප්පු කරන්න. මෙම ABDC සමාන්තරාශ්‍රයේ අපි පෙන්වන්න යන්නේ CAB කෝණය සමානයි BDC කෝණය බවත් ACD කෝණය සමානයි DBA කෝණය බවත්. මෙන්න මේ කෝණ දෙක. අපි මේ සඳහා භාවිත කරන්න යන්නේ සමාන්තර රේඛා දෙකක් තීර්යක් රේඛාවකින් ඡේදනය වූ විට සෑදෙන කෝණ අතර සම්බන්ධ. ඒ සඳහා අපි මේ විදිහට මෙම පාද දික් කරමු. අපි මුලින්ම මෙන්න මේ කෝණය සලකමු. CDB කෝණය. CDB කෝණය. මේ පාද දෙකෙන් සෑදෙන BDC කෝණය. මේ කෝණය සහ මේ කෝණය ඒකාන්තර කෝණ වෙනවා. මම මේ ලක්ෂය E කියලා ලකුණු කරන්නම්. එතකොට අපට ලියන්න පුළුවන් CDB කෝණය සමානයි EBD කෝණය කියලා. ඒවා ඒකාන්තර කෝණ වෙනවා. දැන් BD සහ AC සමාන්තර රේඛා සහ AE තීර්යක් රේඛාව ලෙස සැලකුවොත් EBD කෝණය BAC කෝණයට සමාන වෙනවා. ඒවා එකිනෙකට අනුරූප කෝණ. EBD කෝණය සමානයි CAB කෝණයට. ඒවා අනුරූප කෝණ. එහෙමනම් මේ කෝණය මේ කෝණයට සමානයි. මේ කෝණය මෙතන කෝණයට සමානයි. ඒ අනුව මේ සම්මුඛ කෝණ දෙක එකිනෙකට සමාන වෙනවා. අපි ඒක මෙහෙම ලියමු. CDB කෝණය සමානයි CAB කෝණයට. ඒ අනුව අපි මේ පළවෙනි සම්බන්ධය ඔප්පු කරලා අවසන්. දැන් අපට පෙන්වන්න තිබෙන්නේ මෙන්න මේ කෝණ දෙක සමානයි කියලා. AC තීර්යක් රේඛාව ලෙස ගනිමු. AB හා CD සමාන්තර රේඛා දෙක. අපි මේ ලක්ෂය F කියලා ලකුණු කරමු. අපි දන්නවා ACD කෝණය. ACD කෝණය සමාන වෙනවා FAC කෝණයට. සමානයි FAC කෝණය. ඒවා ඒකාන්තර කෝණ නිසා. ඊළඟට AC සහ BD සමාන්තර රේඛා AB තීර්යක් රේඛාවෙන් ඡේදනය වීමෙන් සෑදෙන FAC කෝණය සමාන වෙනවා ABD කෝණයට. FAC කෝණය සමානයි ABD කෝණය. ඒවා අනුරූප කෝණ වෙනවා. මුලින්ම අපි සැලකුවේ AB හා CD සමාන්තර රේඛා AC තීර්යක් රේඛාවෙන් ඡේදනය වීමෙන් සෑදෙන කෝණ. ඊළඟට අපි ගත්තා AC හා BD සමාන්තර රේඛා AB තීර්යක් රේඛාවෙන් ඡේදනය වීමෙන් සෑදෙන කෝණ. ඒ අනුව අපට දැන් පෙනෙනවා මේ සම්මුඛ කෝණ සමාන බව. මෙම සමාන්තරාශ්‍රයේ සම්මුඛ කෝණ යුගල සමාන බව අපි දැන් ඔප්පු කරා.